අද ඔබ ගෙවන ජීවිතය ඇතුලේ ඔබත් නොදැනුවත්වම හිතේ කරගහගෙන ඉන්න මලසිරුරක් තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඒ මලසිරුර තමයි අතීතය. කවුරු හරි ඔබට කරපු අසාධාරණයක්, කියපු නරක වචනයක්, නැත්නම් ඔබට මගහැරුණු අවස්ථාවක් ගැන හිතා ඔබ අදත් ඒ බර උසුලනවා වෙන්න පුළුවන්. ලෝකයේ බොහෝ දෙනෙක් අද මානසික පීඩනයෙන් ඉන්නේ ඇයි? එයි අපිට සතුටින් ඉන්න බැරි. මේ ප්‍රශ්නවලට සෙන් දර්ශනය ඇතුලේ තියෙන සරලම ඒ වගේම ගැඹුරුම විසඳුම අද මේ වීඩියෝ එකෙන් මම ඔබට කියන්නම්. මම මේ කියන්න යන සෙන් කතාවේ එකම එක වචනයක්වත් මගහරින්න එපා. මොකද මේ කතාවේ අවසානයේ ගන්න තියෙන ඒ හරය ඔබට ජීවිත කාලයටම නිදහසේ හුස්ම ගන්න ප්‍රයෝජනවත් වේවි. අතීතයේ ජපානයේ එක්තරා ප්‍රදේශයක සෙන් භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් වාසය කළා. එක්කෙක් ඊටමත් අත්දැකීම් බහුල වයසින් මුහුකුරා ගිය ගුරුහිමි නමක්. අනෙක් භික්ෂුව තවමත් සෙන් දර්ශනය හදාරන නීතිරීති සහ ශික්ෂාවන් අකුරටම පිළිපදින්න උත්සාහ කරන තරුණ භික්ෂුවක්. දවසක් මේ භික්ෂූන් වහන්සේලා දෙදෙනට තමන්ගේ ආරාමයේ ඉඳලා ඈත පිහිටි ගමකට යන්න සිද්ධ වුණා. එදා දවස පුරාම මහා වැස්සක් ඇදහැළුණා. පාරවල් මඩෙන් පිරීලා හැම තැනම වතුර පිරිච්ච වලවල්. සෙන් භික්ෂූන්ගේ ගමන හරිම දුෂ්කර වුණත් ඔවුන් ඊටමත් සංසුන්ව දිගටම ඉදිරියටම ගමන් කළා. මේ ගමන අතරතුර ඔවුන්ට මුණ ගැසුණා ගලාගෙන යන ලොකු ජලපහරක්. ඒ ජලපහර මැදිනුයි පාර වැටිලා තිබුණේ. මේ ජලපහර අයිනේ රූමත් තරුණියක් හිටියා. ඇය ඊටමත් මිල අධික ලස්සන සේද රෙද්දින් කළ ඇඳුමක් ඇඳලායි හිටියේ. ඒ රෙදිවල මඩගාවයි කියන බයට ඇය ඒ ජලපහරින් එතර වෙන්න බැරිව අසරණ වෙලයි හිටියේ. තරුණ භික්ෂුව මේ තරුණියව දැක්කා. ඔහු වහාම තම දැස් බිමට හරවා ගත්තා. මොකද භික්ෂුවක් විදිහට කාන්තාවන් දෙස බැලීම හෝ ස්පර්ශ කිරීම ඔවුන්ගේ ශික්ෂාවන්ට පටහැනී කියලා ඔහු තදින්ම විශ්වාස කළා. ඔහු ඒව මගහැරලා ඉදිරියට යන්න සූදානම් වුණා. නමුත් වැඩිමහල් සෙන් භික්ෂුව කළේ වෙනස්ම දෙයක්. ඔහු කිසිව පැකිලීමක් නැතිව ඒ තරුණිය ළඟට ගියා. ඊටමත් කරුණාවෙන් ඇයව තම දෑ අතට ගත්තා. ඇයව Tamanගේ උරහිස මත තබාගෙන ඒ මඩපිරිණු ජලපහරින් එතර වුණා. අනික් පැත්තේ පිබුණු වියලි බිමෙන් ඇයව බිම තැබූ ගුරු භික්ෂුව කිසිවක් සිදු නොවූ ගානට ආපහු Tamanගේ ගමන ආරම්භ කළා. තරුණ භික්ෂුව මේ දර්ශනයෙන් දෙඩි කම්පනයටපත් වුණා. මේක කොහොමද සිද්ධ වුනේ? ගුරුවරයෙක් වෙලත් උන්වහන්සේ කොහොමද ස්ත්‍රියක්ව ස්පර්ශ කළේ? වැනි සිතුවිලි දහස් ගණනක් ඔහුගේ ඔළුවේ ඇතුලේ දුවන්න පටන් ගත්තා. ඔවුන් පැය ගණනාවක් නිශ්ශබ්දව ගමන් කළා. නමුත් තරුණ භික්ෂුවගේ හිතේ තිබුණු ඒ නොසන්සුන්කම එන්නම වැඩි වුණේ මිසක් අඩු වුණේ නම් නැහැ. පැය 3-4ක් ගෙවිලා ගියා. අවසානයේ තරුණ භික්ෂුවට තවදුරටත් මේක ඉවසගෙන ඉන්න බැරි වුණා. ඔහු ගුරුවරයා දෙස බලලා මෙහෙම ඇහුවා. ගුරුතුමනි, භික්ෂූන් විදිහට අපි කාන්තාවන්ව ස්පර්ශ කරන්න හොඳ නැහැ නේද? ඔබ වහන්සේ අර තරුණියව උස්සගෙන ගියේ ඇයි? ඒක අපේ ශික්ෂාවන්ට විරුද්ධ නැද්ද? වැඩිමහල් සෙන් ගුරුවරයා ඊටමත් නිශ්ශබ්දව තරුණ භික්ෂුවගේ දැස් දෙස බැලුවා. පසුව ඊටමත් සංසුන් ස්වරයකින් මෙහෙම කිව්වා. මගේ දරුවා, මම ඒ තරුණියව ඒ ගඟ අසලදීම බිම තැබුවා. නමුත් ඔබ තවමත් ඇයව කරගහගෙන යන්නේ ඇයි? මේ වාක්‍ය ඇසුණු සැනින් තරුණ භික්ෂුවට Taman කරමින් සිටි මෝඩකම වැටහුණා. ගුරුවරයා ඒ ක්‍රියාව කළේ අවශ්‍යතාවයකට මිසක් ආශාවකට නෙමෙයි. ඔහු ඒ වැඩේ ඉවර වුණු ගමන් ඒක හිතෙන් අතහැරියා. නමුත් තරුණ භික්ෂුව ඒ සිදුවීම හිතේ හිර කරගෙන
ඒ බර පැය ගණනාවක් තිස්සේ උසුලමින් Tamanගේ මනස විනාශ කරගත්තා. අපිත් හැම වෙලාවෙම මේකම කරන්නේ. මේම හිතන්න. අවුරුදු ගානකට කලින් කවුරු හරි ඔයාට කරපු වරදක් ඔයා අදත් හිතේ හිර කරගෙන ඉන්නවා. ඒ මිනිසයා ඒ වරද කරලා ඉවරයි. ඒත් ඔයා ඒක අතහරින්නේ නැති නිසා ඔයා තවමත් ඒ බර කරගහගෙන යනවා. මතක තබා ගන්න. ඔබ අතීතයේ අතහරින්නේ නැත්නම් ඔබට අනාගතයට යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔබත් අද ඉඳන් හිතට පොරොන්දු වෙන්න. ඔබට වැඩක් නැති ඔබව පීඩාවටපත් කරන ඒ පරණ සිදුවීම් අදම ඒ ගංගායිනේ දාලා එනවා කියලා. ඔයාට අවශ්‍ය නැති දේවල් ඒ තැන්වලින්ම අවසන් කරගන්න. නිදහසේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. මේ වීඩියෝ එකෙන් මොකක්ම හරි වැදගත් දෙයක් ඔයාගේ ජීවිතයට ගන්න ලැබුණා නම් අනිත් අයටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝ බලන්න අපේ channel එක දැන්ම subscribe කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සැමට සුවදායී දවසක්.